රිපෙයාර් එකට ලැප් ඇවිල්ලා තියෙනවා සෙට් එකක් මෙතනත් ලැප් වගේක් තියෙනවා මොනවද බන්ද ඩිල්ද සොස් එතන සෙට් එකයි මැකුත් තියෙනවා දෙකක් විතර ගොඩක් නෝපා වගේ තමයි මෙතන ඇවිල්ලා තියෙනවා මේක මොකද්ද මොඩල් එක G16 G614J මෙයා වෙලා තියෙන්නේ කොහෙන්ද බත්තිකොල්ල තම නේ මන්ද මේක ගේමින් ලැප් එකක් නිසා ගේමින් ලැප් එකක් ගන්නවද මැක් එකක් ගන්නවද අපි මේක රිපෙයාර් කරමු මේක රිපෙයාර් කරලා මැක් ටිකත් ඒ ටික හිමිට බලමු ඒ වගේත් අපි වීඩියෝස් දාගමු රයිට් එහෙනම් මේක බලමු මොකද කේස් එක කියලා මම ටග් ගාලා මේක බොක්ස් එක කඩලා ලැප් එක එළියට අරන් එන්නම් වීඩියෝ එකකින් මේක මේ i7 එකක් මේ ලැප් එක මම සප්ලයි එකෙන් පවර් දෙන්න යන්නේ නැහැ මොකද හේතුව මේකේ මේ මම කස්ටමර් එක තියෙන chat එක චොට්ටක් චෙක් කරා ගලවන්න කලින් ලැප් එක චෙක් කරන්න කලින් එයා දාලා තියෙනවා මේකේ බර්න් මාක් කේස් එකක් තියෙන කියලා. ඒතකොට බර්න් මාක් එකක් තියෙනවා කියලා එයා දැනගත්තා කියන එකේ තේරුම තමයි මේ ලැප් එක කොහෙන් හරි ගලවලා තියෙනවා කියන එක. අපි දන්නේ නැහැ මේ බෝඩ් එක පාස්සලා කරලා තියෙනවද මොන තත්ත්වෙ තියෙනවද කියන එක. ඒ නිසා මේ ඉස්සල්ලාම පවර් දෙන්න කලින් අපි ලැප්ටොප් එක ගලවමු. මොකද මට ඒ ගැන මේ ලොකු විස්තරයක් කිව්වේ නැහැ. දැන් වෙලාව රෑ 12යි කේස් එක තියෙන්නේ මට මේ වෙලාවේ කස්ටමර්ට කෝල් කරන්න බෑ. අපි ටක් ගාලා මේක ගලව ගමු. ලැප්ටොප් එකේ බැටරි එක ප්ලග් කරලා තිබුණේ නැහැ මේ ස්ටිකර් එක පැත්තකින් ඩැමේජ් කරලා මොකක් කරලාද දන්නේ නැහැ මොන කේස් එකක්ද කියන්න දන්නේ නැහැ මේකත් මොකක් හරි සෙල්ලමක් මෙතන මොකක් හරි කරලා තියෙනවා වගේ සමහර වෙලාවට බැටරි හරි මට තේරුණා කරලා තියෙන වැඩේ මේගොල්ලෝ මෙතන හිල් කරලා බැටරි වෝල්ටේජ් චෙක් කරන්නදී ලැප් එක ඔන්නවද කියලා බලන්න මොකද අපේ කට්ටිය මේ ලැප් එක කැඩිච්ච ගමන් එක්ක ටීවී හදන තැනකට දෙනවා එක්ක ගත්ත තැනට ගිහින් දෙනවා එක්කෝ තව කොහෙට හරි දෙනවා අර නිකන් ලෙඩක් හැදිච්චාම මේ ડોක්ටර් ගාවට යන්න නැතුව ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා වගේ අවුලක් නැහැ එහෙම තමයි කරන්න ඕනේ මොකද දන්නවද හේතුව ඒකට මට මේ හොඳයි ලැප් එක කාලා ආපුවම ඒකටත් එක්ක මට ගන්න පුළුවන් නේ මේ එහෙම තමයි අපි ගැනත් හිතන්න ඕනේ ලැප් සර්විස් කරන්න එහෙම එපා කට්ටිය මොකද සර්විස් කරාට පස්සේ මේ ගොඩක් ලෙඩ එන එක නවතිනවා ඔයාලා සර්විස් කරන්න නැතුව දුවන්න එතකොට මේ නොපව කේස් එහෙම ආපුවම ඩස්ට් එක එහෙම එකතු වෙලා අපිටත් කීයක් හරි හොයාගන්න පුළුවන් අපි ගැනත් හිතන්න මේකේ බර්න් කේස් එක තමයි තියෙන්නේ මේ කළු වෙලා තියෙන අපිට අග්ගල ලැප් එක ගලව ගමු මම දන්නේ මේ බැටරිය වැඩද මොන මගුලක් කරලා තියෙනවද කියලා ඒක මට වැඩක් නැහැ මේ බැටරිය කියලා වෙලා තිබ්බොත් බැටරිය එකකුත් දාමු ඉස්සෙල්ලා බෝඩ් එක හදමු මේ මොඩල් එකේ මේ Asus C4120.9 මේ ඔරිජිනල් බැටරි එක මගේ ගාව ස්ටොක්ස් තියෙනවා මේ වෙනකොට මේ බැටරි එක ඩැමේජ් නම් අපිට බැටරි එක රිප්ලේස් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන්. ඒක අවුලක් නෑ. මේ බැටරි එක ඩැමේජ් නැත්නම් එහෙම අසාධාරණ විදිහට හොයන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා බෝඩ් එක ඔන් කරමු. මේකේ කෙලිය කියන්නේ මේ කවුරු හරි බැටරි වෝල්ටේජ් චෙක් කරලා ඉතින් මම කතාවක් කියන්නම්. ලැප් වල ධනටෙනට මල්ටිමීටර් ප්‍රෝබ් එක තියලා වෝල්ටේජ් චෙක් කරන්න බෑ. මේකේ බැටරි % එකක් තියෙනවා ලයින් එකක්. ඒක ග්‍රවුන්ඩ් වුණාට පස්සේ තමයි වෝල්ටේජ් අවුට් වෙන්නේ සහ මේකේ බැටරි එක නැතත් චාර්ජර් එකකින් වැඩ කරන්න ඕනේ ලැප්. මේ ෆෝන් වල වගේ නෙමෙයි බැටරි එක අවශ්‍ය වෙන්නේ නැහැ ලැප් එක මේ ඔන් කරගන්න. මේ රයිට් එහෙනම් අපි බෝඩ් එකක් ගලව ගමු. දැන් ලැප්ටොප් එකේ මේ හීට් සින්ක් එක ගලපුවම මෙහෙම තමයි තියෙන්නේ. ඇත්තටම මම මේකට සැලකිය යුතු charge එකක් ගන්නවා රිපෙයාර් එක කරන්න. මම මෙතනදී රිපෙයාර් එකේදී කරන්නේ පේපර් කටරයක් කරන් මේ ලයින් ටික නිකන් කපලා දාන එක නෙමෙයි. මම ඒක කපනවා සහ ඒ ඩිස්කනෙක්ට් වෙච්ච ලයින් හදනවා. ඊට අමතරව මෙන්න මෙතන දෙනවා ලික්විඩ් මෙටල් එකක්. මේ ලික්විඩ් මෙටල් එක මම අලුතෙන් රිප්ලේස් කරනවා ඒක මගේ රිපෙයාර් එකේදී. මම ඒකට මෙන්න මේ සිල්වර් කිං කියන බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ ලික්විඩ් මෙටල් එක තමයි එයාට අලුතෙන් මාරු කරලා දෙන්නේ. ඊට අමතරව මෙන්න මේ GPU එකට එනවා thermal paste එක. ඒක මම දානවා Arctic brand එකකින් Arctic MX6 එක තමයි මම මෙතනට දාන්නේ. ඊට අමතරව ඔයාලට පේනවාද මෙන්න මේ inductors
ඊට පස්සේ මෙයාගේ මේ VRAM chip උඩ මේ thermal පුටි එකක් මේ ඇවිත් තියෙනවා. මෙන්න මේක මම අලුතෙන් රිප්ලේස් කරනවා. thermal පුටි එක රිප්ලේස් කරන්නෙත් මේක මම දැකලා තියෙනවා එක එක මේ පුටි වර්ග යූස් කරනවා කට්ටිය. මේ මම මේකට එන ඔරිජිනල් එකම රිප්ලේස් කරනවා මේ. මගේ ගාව තියෙනවා ඒ ඔරිජිනල් මේ thermal පුටි එකම. මේ හැන්ද ආක්ටික් හැන්දක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක හිතන්න එපා. මේක මේ ෂොප් කරනවලට ගණ්ඩත් පුළුවන් මගේ ගාව ස්ටොක්ස් තියෙනවා. ඔන්න ඔය ටික වෙනවා. මේ අපිට ඉතින් ඒක මාරු කරන එක බොරුවට වීඩියෝ කරලා එක තේරුමක් නැහැනේ. අපි ඒ ටික හිමිට කරගමු. අපි දැනට මේ මෙන්න මේ බෝඩ් එක රිපෙයාර් කරලා බෝඩ් එක ඔන් කරගන්නේ කොහොමද කියන එක බලමු. හරි යාළුවනේ. එහෙනම් දැන් තියෙන්නේ ලේයර් ටික කපලා ෂෝට් එක අරගන්න. ඔයාලට ඩිස්ප්ලේ එකකින් පේනවා මේ වැඩේ වෙන විදිය. හරි ඔක්කොම කලින් ඩයෝඩ් මෝඩ් එකට දාගත්ත මල්ටිමීටර් එක රතු ප්‍රොබ් එක ග්‍රවුන්ඩ් එකට තිබ්බා. මෙන්න මෙතන තියෙනවා කරන්ට් සෙන්සිං රෙසිස්ටර් එක. බලන්න රීඩින් එක ෂෝට් රීඩින් එක එන්නේ 0.003. මේක 0.300 ගණන් 400 ගණන් රේන්ජ් එකට ආවා කියන්නේ අපේ 19 පවර් රේල් එක ඕකේ කියලා අපිට සලකන්න පුළුවන්. දැන් අපි වැඩේ පටන් ගමු එහෙනම්. ඒකේ ඔයාලට ඩිස්ප්ලේ එකේ මම ක්ලියර් ඉමේජ් එකක් දෙන්නම් බලා ගන්න. ඔයාලට පේනවද මේක බර්න් වෙලා තියෙනවා මේ විදියට. ඔයාලට මයික්‍රොස්කෝප් එකෙන් පෙනෙයි. මේක දැන් ඔය විදියට උඩින් පෙවුනට ඕක යටට මේ බර්න් වෙලා තියෙන හතර පැත්තටම. ඒක ඉතින් මේ බෝඩ් එකේ කොමන් කේස් එකක්. මේක හරියට හදාගත්තොත් ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෙඩක් ආවේ නැහැ කියලා හිතාගෙන පාවිච්චි කර හැකි මේ ඕන තරම් එහෙම බෝඩ් ගොඩ දාලා තියෙනවා. මේක අපි මේ තලින් කපමු. බලමු ඇතුළට කොච්චර ගිහින් තියෙනවද කියලා. මේ යට ගිහින් තියෙන වලට පේනවද? ඉතින් මේක තමයි තත්ත්වය. මේක හතර වටේටම මේ විදිහට යනවා. මේක සම්පූර්ණයෙන්ම අපිට මේ අර කළු පාට ගතිය නැති වෙනකන් මේ හතර වටේටම කපලා හක් කරගන්න ඕනි. මේ වෙලා තියෙන අර වෝල්ට් 19 දුන රේල් එකකින් වැඩි ඇම්පියර් එකක් ගිහින් හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක ග්‍රවුන්ඩ් එකට ෂෝට්ලා ගිනි අරන් තියෙන්නේ. මේ ඒකයි බෝඩ් එක ඔන් වෙන්නේ නැත්තේ. මේක ඇතුලෙන් මේ තහඩුව වගේනේ තියෙන්නේ. ඕක ඇවිල්ලා නැමිලා ගිහින් ග්‍රවුන්ඩ් එකටම ෂෝට්ලා තියෙන්නේ. මේ අපේ ෂෝට් එක හක් කරලා පස්සේ ලේයර් ටික කපලා හරි ඒ ඩැමේජ් එකේදී මොනවා හරි ඔය මේක යන ඩේටා ලයින් මොනවා හරි ඩැමේජ් එකක් තිබුණොත් ඒ ටික අපිට හදා ගන්න වෙනවා. මේ එච්චරයි. මේක එහෙනම් මේ මට දැන් වීඩියෝ කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. මම මේක කපාගෙන වීඩියෝ එකෙන් එන්නම්. මට ගැටලුවක් නැහැ. ඒ පැත්ත හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හරියන ලයින් ටිකක් එනවා. ඒ ටික ඩැමේජ් වුණොත් එහෙනම් මේකේ බ්‍රයිට්නස් අඩු වැඩි වෙන්න ඉතින් ප්‍රශ්න එනවා. ඒකෝර ඒ ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ මේ ලැප් එකේ. ඒ කේස් ටික අවුලක් නැහැ. මේක අර ලොකු අපසරියක් ඩැමේජ් වුණාට අවශ්‍ය කරන ලයින් ටික බේරලා තියෙනවා. මෙහි කළුව මොකද්ද මේ තියෙන්නේ? යාළුවෝ ලොකු ගැටලුවක් නැහැ. හරි. මේ වැඩේ ඉවරයි. දැන් කරන්න තියෙන්නේ අපි මේ විදිහට ලැප් එක ෆික්ස් කරගන්නවා. ලැප් එක ෆික්ස් කරගෙන ඔක්කොම කලින් බලමු මේකේ මේ ඉම්පීඩියන්ස් එක දැන් ඕකේද කියලා. මම ඉම්පීඩියන්ස් එක ගන්නේ CLR එකෙන්. මෙතනින්. බලන්නකො 368ක් 363ක් එනවා ඉම්පීඩියන්ස් එක. ඒකට දැන් මේක
power on වෙන තත්ත්වය තියෙන්න ඕනේ. දැන් මේ මෙතන මේ වැඩේ කරන්න නැතුව වෙන වෙන තැන්වල සමහර ලැබ් අත තියෙනවා මේ ටෙක්නීෂියන්ලාට දුන්නාට පස්සේ සමහරවිට PC එකේම රත් කරපු බෝඩුත් මම දැකලා තියෙනවා මේ අපිට ඇවිත් තියෙනවා. ඉතින් මේක අත තියලා කරලා නෑ හදන්න දුන්නට මම දැක්කේ නෑ කොහොමද අත කරලා තියෙනවා. මේ ඒ නිසා මේක අපි ලේසියෙන් හදාගත්තා. මේ දැන් අපිට තියෙන්නේ මේක අපි ගාව තියෙනවා අර මේ UV මේ දාලා වහන්න පුළුවන් මේක 3 සෙකන්ඩ් එක. මේකෙන් අපිට මේක වහගන්න පුළුවන්. නමුත් ඒක කරන්න කලින් බෝඩ් එක ඔන් වෙනවද ෆෑන් වැඩද ඒ ටික ඔක්කොම චෙක් කරගෙන ඉවර වෙලා බලමු. අපි දැන් ලැප් එකේ ඩිස්ප්ලේ බලන්න මේක ටෙම්පරරි හයි කර ගන්නවා. එතනින් පස්සේ අපි thermal paste, liquid metal, thermal putty ඒ ටික මාරු කරන ටික කරමු. assemble කරලා ඉවරයි. ඊට අමතරව මෙතන බර්න් වෙච්ච තැන අපි හැදුවට පස්සේ සම්පූර්ණයෙන් අපි මේක දාලා green oil එක දාලා UV light එක අල්ලලා සම්පූර්ණයෙන් ඒ වගේ headers ටික වහලා ඉවරයි. දැන් මේක ඔරිජිනල් විදිහටම ලැප් එක තියෙනවා. මම මේකේ liquid metal එක මාරු කරේ නැහැ, thermal paste එක මාරු කරේ නැහැ, thermal putty එක මාරු කරේ නැහැ. ලැප් එක ඔන්නද බලලා display එනවා නම් ඊළඟ අදියර විදිහට අපි මේක full service එකකට යොමු කරනවා. එතනදී අපේ technical එකෙන් මේ liquid metal, thermal paste, thermal putty මාරු වෙන ටික ඒ ටික වෙනවා දෙවන අදියර ඔස්සේ. දැන් අපි ලැප් එක power on වෙනවද කියලා බලමු. right බලමු ලැප් එක on වෙනවද කියලා. charger එක plug කරා. charging light okay. light එක okay වෙලා තියෙන්නේ. power button එක ඔබමු. right keyboard on වුණා, laptop එක power on වුණා. දැන් ඊට පස්සේ අපි fan කරගෙනද කියලා බලා ගන්න ඕනි. fan කරගෙනකන් අපිට සතුටු වෙන්න බෑ. හැබැයි මේක නම් මට හිතෙන්නේ මේ fan line damage එක නැතුව ඇති. alright මේ දැන් fan කරගෙනවා මේ PCH fan okay, GPU fan, CPU fan okay. එතකොට මේ අපිට මේකේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඩිස්ප්ලේ આવොත් බෝඩ් එක 100%ක් සාර්ථකයි. පළවෙනි බූට් එකේ ඩිස්ප්ලේ එන්න යම් වෙලාවක් යනවා. ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් ගේමින් ලැප් හදන ඒවා දන්නවා මම ඒකට හේතු කියලා තියෙනවා. බැටරි එක ප්ලග් කරාට පස්සේ ඒක පළවෙනි බූට් එකෙන් පස්සේ ඒ ප්‍රශ්නේ හරියනවා. මේ LED ඩිස්ප්ලේ ප්‍රශ්නේ. ඒක normal. ඩිස්ප්ලේ එන්න පරක්කු මොකද no display වද්ද හරි බඩු හරි right අපේ රිපෙයාර් එකේ විදිහට තමයි සාර්ථකව නිමා වෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලගේ මොන හරි laptops රිපෙයාර් කරගන්න පුළුවන් නම් අපේ shop එක මාවනල්ලේ තියෙන්නේ. ඔයාලට මාවනල්ලට අරන් ඇවිල්ලා රිපෙයාර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ඕනෙම තැනක ඉඳන් courier කරලා ඉවලා රිපෙයාර් කරගන්න පුළුවන්. මේකත් කොහෙද පුත්තල මිදන් මාවනල්ලට courier කරලා ඉවලා තිබුණේ කස්ටම් මම S එකකටවත් දැකලා නැහැ. එයාගේ වැඩේ මේ විදිහට සම්පූර්ණ වෙනවා. මේක පැය 8ක benchmark එකකින් පස්සේ ෆෙල් නොවුනොත් තමයි කස්ටමර්ගෙන් අපි සල්ලි අරන් යන්නේ. මම මේ රිපෙයාර් එකට 30000ක් ගන්නවා. මගේ වැඩ කුලිය සහ මේ යන අරවට යන කොස්ට් එකේ ටිකත් එක්ක ලැප් එකේ වටිනාකම තමයි charge කරන්නේ. සාමාන්‍යයෙන් මේක 40 45 තමයි එළිය රිපෙයාර් කරන්නේ. ඉතින් මේ ඔයාලගෙත් මොන හරි රිපෙයාර්ස් තිබ්බොත් කතා කරන්න. හැම ලැප් එකක්ම හදන්න 30000ක් ගන්න රුපියල් 7500 8000 කරන ඒවාත් තියෙනවා. සාමාන්‍ය 7500ක් වගේ වැඩ කුලිය ගන්නවා. මේ අර ලැප් එකේ වටිනාකමත් එක්ක ප්‍රයිස් එක වෙනස් වෙනවා. හරි මොන හරි තිබ්බොත් කතා කරන්න. නම් වීඩියෝ එක ඉවරයි. ඔයාගේ ලැප්ටොප් එකත් හිටි ගමක් ලෙඩ දෙනවද? ලැප්ටොප් එක රිපෙයාර්ස් කරන තැන් කොච්චර තිබ්බත් හරියට වැඩේ කරන තැනක් හොයාගන්න අමාරුයි නේද? එහෙනම් ඒකට හොඳම තැන තමයි CA Laptop Repair Center. ඔයා මාවනල්ලා අවච නම් ඉන්නේ අදම ඔයාගේ ලැප්ටොප් එකත් අපේ සෙන්ටර් එකට අරගෙන එන්න. මාවනල්ලාවට නෙවෙයි නම් කුරියර් මාර්ගයෙන් අපිට එවන්න. අපි ඔයාගේ ලැප්ටොප් එකේ ඕනම ඉෂුව එකක් ඉතාම කෙටි කාලෙකින් සාධාරණ මිලකට වගකීමක් ඇතුව හදලා ඔයාගේ අතටම ආරක්ෂිතව එවනවා. ඒ
වගේම ඔයා කම්පියුටර් ෂොප් එකක් කරන ෂොප් එකට එන රිපෙයාරින් වැඩ ටික කරගන්න තැනක් හොයන කෙනෙක් නම් ඔයාට විශේෂිත සාධාරණ මුදලකට ඒ රිපෙයාර්ස් ටික කරලා දෙන්නත් අපි සූදානම්. ඒ විතරක් නෙමෙයි. ඔයා බ්‍රෑන්ඩ් නිව් හරි යූස්ඩ් හරි ලැප්ටොප් එකක් ගන්න ඒ වගේම ඕනම කම්පියුටර් ඇක්සසරි එකක් වගකීමක් ඇතුව ගන්න තැනක් හොයනවා නම් ඒකටත් හොඳම තැන තමයි මෙතන. ඉතින් ඒ නිසා පරක්කු කරන්න එපා. විස්තර දැනගන්න දැන් අපිට WhatsApp message එකක් දාන්න. එහෙමත් නැත්නම් 075 650 29 13 අංකයට අපිට කෝල් එකක් දෙන්න. CE Laptop Repair Center මාවනැල්ල.